ඔබ ඔය දකින සුදුවන සාගය චන්දන ගන්ධසාර කියරත් කියනවා සුදුවදුම් මීපෙනි එලිකී සමග බූරෑගාරන් කිරිය නැතියෙනවා පීනස්යෝගේත සුදුවදුම් කුඩු තේයන්ක පැදින් තමරීරයකයි දමා රෑත පින්නේ තියා හොඳට ඒස් බඩ පානය කරනවා සුදු අඩුම් පොකුරු වදමල් තැම්බු අතරම් බීමෙන් රිදුරේ පයිසර වෙනවා හිසේ කැක්කෝත සුදු අඩුම් අල්ලතුරම් කකකා නරරේ ගානවා සුදු අඩුම් සැවැන්දලා කළු අගේ රිරුවේරිය කොළ සමවගෙන කොටා අම්බලා ශරීරය ආලේප කර පැයකින් නෑමෙන් දුකද නැතිවේ ශරීරය සුවදවත් වෙනවා ඉක්කාවට සුදු හැතුන් මව්කිරෙන් ගලගා නස්න කරනවා තුන් කිරි සහ සීනි සමගින් බීමෙන් මූත්‍රා අඩස්සිය මග හැරෙනවා තැඹිලි වතුරට දියකර බීමෙන් මූත්‍රා දැවිල්ල නැති වෙනවා දේශීය හැල වෙදකමේදී මෙම ශාකය කොළ පොතු මල් මුල් අරටුව සුලභ භාවිතා කරනවා හිසේ වේදනා දැවිල්ල චර්ම රෝග මානසික රෝග අතිසාර රෝග හෘද රෝග පණු රෝග මූත්‍රා අඩස්සිය ආදී රෝග රසකට භාවිතා කරන ඖෂධයකි හෙළ වෙදකමේදී තෙල් සිදීමටද භාවිතා කරනවා විෂ නසමින් රුධරය පිරිසිදු කිරීම විශ්මිත හැකියාවක් සුදුහදුන් ශාකයට තියෙනවා සුදුහදුන් ග්‍රෑම් 50ක් සහ වතුර අඩු කෝප්ප දෙකකට සීනි දෙහි ලුණු දමා බීමෙන් ශරීරය පැහැපත් වෙනවා පූජනීය ශාකයක් ලෙසද හඳුන්වන සුදුහදුන් පිරිත් මන්දපවලදීත් කරඩු සහ දහම් මණ්ඩප සෑදීමේදී බහුලව යොදා ගන්නවා සුදු මල්ද රතු ගෙඩිද මේ වාගේ හැදෙනවා හෙළ වෙදකමේ රහස් දැනගන්න අප සමග රැඳී ඉන්න